ආයුබෝවන් නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වසන්ත මාසිංහති. මම චතුරි පෙරේරා. IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා දිට්වා සුලිකුණාටුවෙන් නායෑමට ලක් වූ ගම්පල උඩ පළාත මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකටද අද එක් වුණා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ මෙම ජාතික ව්‍යසනයේදී ඊටම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 6 දෙනෙකු අතුරුදන් වූ බවයි. විපතටපත් ජනතාව සමග අදහස් සූමාරු කරගත් ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඔවුන්ට සිය සංවේගය පළ කර සිටියා. මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ඇය එහිදී ජනතාව දැක් වූ අසීමිත ධෛර්යය කැපවීම සහ එකමුතු බවද අගය කළා. මම ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලෝ හැමෝටම පණිවිඩයක් දෙන්න. ඔබේ ශක්තිය සහ නොසැලෙන සුළු බව මම ඇගීමට ලක් කරන්න කැමතියි. ඒ වගේම ප්‍රජාවට බලපෑ විනාශය පිළිබඳවත් මගේ බලවත් ශෝකය පළ කරනවා. මේ විනාශය වූ වෙලාවේ මගේ ආයතනයෙන් සහාය ඉල්ලුවා. වහම අපි ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200කට අධික මූල්‍ය ආධාර ලබා දුන්නා. වඩාත් හොඳින් යලි ගොඩනැගීමට ඒ උපකාරී වනු ඇති. මේ ඉතා සුන්දර, ශක්තිමත් මිනිස්සු සිටින සුන්දර රටක්. ඔබ අනිවාර්යයෙන්ම දියුණු වන බව මම දන්නවා. මේ අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් GHM ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්තද එක්ව සිටියා.